හරි දැන් බලන්න 10 වෙනි ගාන සංඛ්‍යාන ගානක් තියෙන්නේ 10 වෙනි ගාන මොකද කියලා තියෙන්නේ x1 x2 කියලා x1 ඉඳලා x10 යනකම් දත්ත කුලකයක් තියනවලු දත්ත කුලකයේ මධ්‍යන්‍ය 30යි කියලා දීලා තියෙනවා ඊට පස්සේ sigma x සමානයි sigma i සමාන 1 ඉඳලා 10 වෙනකම් xi ඍණ 20 සම්පූර්ණ වර්ගය 1040යිද කියලා දීලා තියෙනවා කුලකේ විචලතාව හොයන්න කියලා තියෙනවා right හරි මම පොඩ්ඩක් දාගන්නකෝ ගානේ මොනවද කියලා තියෙන්නේ කියලා right දත්ත කුලකේ යනවා x1 x2 කොහොම 10 වෙනකම් ඒ කියන්නේ මෙතන කීයක් තියෙන්නේ දත්ත 10ක් තියෙනවා right n සමාන 10 දත්ත 10 තියෙන එකේ ඉඳලා 10 වෙනකම් තියෙනවා right ආයි දීලා තියෙනවා sigma i සමාන 1 ඉඳලා 10 වෙනකම් xi ඍණ 20යි මෙයාගේ සම්පූර්ණ වර්ගයේ 1040යි කියලා දීලා තියෙනවා right පේනවනේ උඩ ලියලා තියෙනවා හරි දැන් අහන්නේ අපෙන් විචලතාව කියන්නේ කවුද right දැන් අපිට මෙයා දීලා තියෙනවා මෙයා දීලා විචලතාව අහනවා විචලතාව කියන එක මෙන්න මේ විදිහට ලියා ගන්න පුළුවන් නේද විචලතාව කියන්නේ මොකද්ද ගන්න පුළුවන් විචලතාව ගන්න පුළුවන් කොහොමද එක් දත්තෙන් මධ්‍යන්‍ය අඩු කරලා වර්ග කරන්න ඕන කරලා ඒ හැම එකක්ම එකතු කරන්න ඕන දැන් මේක මධ්‍යන්‍ය අපි ගමු x බා කියලා මේ දත්ත කුලකේ මධ්‍යන්‍ය x බා කියලා ගත්තොත් x එකෙන් අඩු කරනවා x බා එයා වර්ග කරන්න ඕන x එකෙන් අඩු කරනවා x බා ඒ සම්පූර්ණ එක වර්ග කරන්න ඕන එයාට එකතු කරන්න ඕන x දෙකෙන් අඩු කරන්න ඕන x බා එයාත් වර්ග කරන්න ඕන එයාට එකතු කරන්න ඕන x 3න් අඩු කරනවා x බා එයාත් වර්ග කරන්න ඕන ওই විදිහට x 10 වෙනකන් යන්න ඕන ගිහිල්ලා ඒ සම්පූර්ණ එක දත්ත ගානෙන් බෙදන්න ඕන right එහෙනම් ඔක කොහොමද මෙන්න මේ විදිහට ලියාගන්නේ මම ඒ විදිහට ලියාගන්නේ ඇයිද කියන එක ඔයාලට තේරෙයි ඉස්සරහට මොකද ගාන හදන් යන්න ලේසි ඒ කියන්නේ ගාන අපිට අයිඩියා එක ගන්න ලේසි එහෙනම් මේ විදිහට මම ওই විචලතාව කියන එක ලියාගත්තොත් විචලතාව මට ලියා ගන්න පුළුවන් එහෙනම් උඩින් ලියුවත් පේනවද මම ටික පහලින් ලියන්නේ එහෙනම් විචලතාව කියන එක මට ලියා ගන්න පුළුවන් sigma i සමාන 1 ඉඳලා 10 වෙනකන් xi ඍණ මධ්‍යන්‍ය කියන්නේ x බානේ එයාගේ වර්ගය බෙදන්න ඕන 10යි right sigma i සමාන 1 ඉඳලා 10 වෙනකන් xi අඩු කරන්න ඕන x භාගයෙන් එයා වර්ග කරන්න ඕන බෙදන්න ඕන 10යි right ඒ කියන්නේ මේ x1 ඍණ x බා වර්ග කරලා එකතු කරන්න ඕන x2 ඍණ x බා වර්ග කරලා එකතු කරන්න ඕන x3 ඍණ x බා වර්ග කරලා එකතු කරන්න ඕන ওই විදිහට 10 වෙනකන් ගිහිල්ලා සම්පූර්ණ එක දත්ත ගාන 10යි 10න් බෙදන්න ඕන. ඕකනේ විචලතාව කියන්නේ. ඔක තමයි විචලතාවයේ සූත්‍රය. right දැන් ඔන්න මෙයාව හොයන්න කියලා කියන්නේ right right දැන් මොකද කරන්නේ මම පටන් ගන්නම් මෙයාගේ හොඳයි මෙයා මම මේ පැත්තෙන් ලියන්න ගන්නම්කෝ පේනවනේ 1040 කියලා දීලා තියෙනවනේ. මේක මම වරන් සුළු කරගන්නම්. එතකොට මේ මොකක්ද තියෙන්නේ? xi වර්ග ඍණ පද දෙකේ ගුණිතයේ දෙගුණය කියන්නේ 40ක් xi 400 සමානයි
1040යි. මුකුත් නැහැ මේ වරහන් සුළු කරලා මේ වරහන සුළු කරලා මේ තියෙන. හරි? දැන් මෙහෙම තියෙනකොට අපිට පුළුවන් මේ එක එකට වෙන වෙනම සිග්මා දාන්න මේ පද තුනට වෙන වෙනම සිග්මා අපිට යොදන්න පුළුවන්. එහෙනම් මෙතනින් සිග්මා i සමාන 1 ඉඳලා 10 වෙනකම් xi වර්ග ඍණ 40ක් 40 මම පිටට ගන්නම් i සමාන 1 ඉඳලා 10 වෙනකම් xi මෙතනින් 40 මෙතනට මේ පදයට සිග්මා දාලා ඒ සිග්මාෙන් එළියට 40 ගත්තා. රයිට්? ධන සිග්මා i සමාන 1 ඉඳලා 10 වෙනකම් 400 සමානයි 1040යි. රයිට්? එනේ ලියාගත්තනේ. හරි. දැන් සිග්මා i සමාන 1 ඉඳලා 10 වෙනකම් xi වර්ග දන්නේ නැහැ. ඍණ 40 වතාවක් මේ තියෙන මොකද්ද? මේක මෙහෙම තිබ්බම තේරෙන්නේ නැහැ. මේක කියවන්න. මේ කියවම තේරෙයි මේක මොකක්ද කියලා තියෙන එක. සිග්මා i සමාන 1 ඉඳලා 10 වෙනකම් xi. right? මේ පැත්තෙන් ලිව්වොත් පේන්නේ නැහැ නේ. ගානේ දීලා තියෙනවා මධ්‍යයන් කියන්නේ කීයද? 30යි කියලා දීලා තියෙනවා. මධ්‍යයන් 30යි කියන්නේ මොකද්ද? මම ඒක මේ පැත්තේ ලියා ගන්න මට මේක ලියා ගන්න බැරි වෙලා. මධ්‍යයන් 30යි කියන්නේ මොකද්ද? මෙන්න මේ සේරම ටික එකතු කරලා මධ්‍යයන් කියන්නේ දත්ත ගාන එක් එක් දත්තය වෙන වෙනම එකතු කරලා ඒක දත්ත ගානෙන් බෙදුවාම මධ්‍යයන් එන්නේ. ඒ කියන්නේ මෙන්න මේ x1 x2 x3 ඔහොම x10 වෙනකන් ඒ සෙට් එකම එකතු කරලා පද ගාන 10යිනේ. 10න් බෙදුවම 30යි. right? මේ ටික සේරම එකතු කරලා 10න් බෙදුවම 30යි. හරි. එතකොට ඕක මම මෙන්න මේ සිග්මා දාලා ලියාගත්තොත් කොහොමද මට ලියන්න පුළුවන්? සිග්මා i සමානයි 1 ඉඳලා 10 වෙනකන් xi. ඔය මොකද්ද ඔය කියලා තියෙන්නේ? ඔය මොකද්ද මම ලියලා තියෙන්නේ? 1 ඉඳලා 10 වෙනකන් තිබ්බ xi ටික එකතු කරන්න. සිග්මා කියන්නේ එකතු කරන්න කියන එකනේ. එකතු කරන්න. කරලා මෙයා 10න් බෙදුවම මොකද වෙන්නේ? උත්තරේ 30යි. අන්න ඒක තමයි මධ්‍යයන් 30යි කියලා ඔය දීලා තියෙන්නේ. right? සිග්මා i සමාන 1 ඉඳලා 10 වෙනකන් තියෙන සියලු xi ටික එකතු කරලා එයා 10න් බෙදන්න. උත්තරේ 30යි. හරි? දැන් මේ තියන්නේ කවුද? සිග්මා i සමාන 1 ඉඳලා 10 වෙනකන් xi. ඒ කියන්නේ මෙයානේ. සිග්මා i සමාන 1 ඉඳලා 10 වෙනකන් xi කියන්නේ කවුද? මේ 10 යහ පැත්තට ගුණ කරන්න. 300. හරි? මේ තියෙන්නේ ගානේ මධ්‍යයන් 30යි කියලා යාලා දීලා තියෙනවා. ඒ මධ්‍යයන් 30යි කියන මේ සිග්මා දාලා අර මැත්ස් වලින් මම ලියාගත්තා. හරි? ලියාගත්තම දැන් මෙතන අපි ප්‍රකාශනයක් ආවා පදයක් ආවා i සමාන 1 ඉඳලා 10 වෙනකන් xi කෙනෙක්. මෙන්න මෙයා. මෙයා කියන්නේ කවුද? මේක හරස් ගුණ කරන්න. 300යි. right? ධන සිග්මා i සමානයි 1 ඉඳලා 10 වෙනකන් 400 කියන්නේ මෙතන උත්තරේ 400. මේක 400 කියලා හැම ලියන්න එපා. හරි? 40. මේක සුළු කරලා මේක සුළු කරනවා කියන්නේ මේ ටික මේක එහාට අරන් ගිහිල්ලා මේක මෙතන සුළු කරලා අර හෙට අරන් ගිහිල්ලා මේක හරියට අරන් ගිහිල්ලා සුළු කරාම ඔයාලට එයි සිග්මා i සමානයි 1 ඉඳලා 10 වෙනකන් xi වර්ගේ කියන්නේ 9040යි කියලා උත්තරයක් එයි ඔයාලට. හරි? මේක සුළු කරගන්න. හොඳයි? මේක ගුණ කරලා හරි පැත්තට අරන් ගිහිල්ලා මේක මෙතන දැන් 12000ක් එනවනේ. 12යි 12.3 12000ක් එනවා. මේක දන්න 12000යි කියලා මෙහා පැත්තට අරන් යන්න. හරි? මේක මෙහා පැත්තට අරන් ගිහිල්ලා සුළු කරා මොනවම සිග්මා i සමාන 1 ඉඳලා 10 වෙනකන් xi වර්ග කියන්නේ 9040ක් කියලා එයි. දැන් අපෙන් අහන්නේ කවුද? මෙන්න මෙයානේ. හරි?
මම මේ පැත්තේ ලියන්න. හරි. මෙන්න මෙයාවනේ හොයන්න ඕන. එහෙනම් විචලතාව. සෝරි විචලතාවනේ ආනේ. විචලතාව කියන්නේ මෙයානේ. එහෙනම් විචලතාව සමානයි උඩ පහලින් ලියන්නේ. සිග්මා i සමාන 1 ඉඳලා 10 වෙනකම් xi ඍණ x භාගය වර්ගය. බෙදීම 10නේ. ඕකනේ විචලතාව කියලා කියන්නේ. right? එතකොට දැන් යට 10ක් තියෙනවනේ. හරි. මේක මම වරහන් සුළු කරලා ලියා ගන්න. උඩේකේ දැන් මේ මෙතන මම වරහන් සුළු කරපු විදිහටම මෙතන මම වරහන් සුළු කරලා ලියා ගන්න. හරි? එතකොට කොහොමද දෙන්නේ? මම දැන් මේක මේ ප්‍රසාරණය කරලා වෙන වෙනම ලියන්න. කෙලින්ම මම මේක ලියලා දානවා. හොඳයි? ප්‍රසාරණය කරලා කෙලින්ම ලියලා දානවා. හරි? සිග්මා i සමානයි 1 ඉඳලා 10 වෙනකම් මෙතන එනවා xi වර්ග මේ වරහන් සුළු කරලා සිග්මා දාගෙන යනවා මේ. ඍණ පද දෙකේ ගුණිතය දෙකුනේ. ඇත්තම x බා කියන්නේ කවුද? x බා කියන්නේ මධ්‍යයන්නේනේ. හරි? මධ්‍යයන්නේ 30යි කියලා දීලා තිනවා අපිට. ඒ කියන්නේ මෙතන කෙලින්ම 30 ආදේශ කරගන්න පුළුවන්. හරි? x බා දාගන්න ඕනේ නැහැ. කෙලින්ම 30 දාගමු. හරි? x බා 30යි කියලා දීලා තියෙනවා. මධ්‍යයන්නේ 30යි කියලා දීලා තියෙනවා. මෙතන x බානේ. හරි? එහෙනම් මෙතන පද දෙකේ ගුණිතේ 60ක් xi කියලා නෙන්නේ. එහෙනම් 60 එළියට ගන්නවා. සිග්මා i සමානයි 1 ඉඳලා 10 වෙනකම් xi ධන සිග්මා i සමානයි 1 ඉඳලා 10 වෙනකම් මෙයාගේ වර්ගය කියන්නේ 900යි. කොහොමනේ? මේකේ වරහන් සුළු කරලා මේ දාලා තියෙනවා. හොඳේ? මේ තියෙන x බානේ. x බා දීලා තියෙනවා අපිට. 30යි කියලා. ගානේ දීලා මධ්‍යයන කියන්නේ x බා. හොඳේ? හරි මේක සුළු කරගත්තානේ. දැන් මේ එක එකට එකක් ආදේශ කරගෙන ගිහිල්ලා සුළු කරලා දැම්මම විචලතාව වෙනවනේ. දැන් මේක එකක් අපි දන්නවද? ඔව්නේ xi වර්ගය. එව්වා. සිග්මා i සමානයි 1 ඉඳලා 10 වෙනකන් xi මෙතනින් ගන්න පුළුවන් 60 වතාවක් 300. අයි අපි ගත්තනේ කලින්. හරි. මේක ඉතින් 60 වතාවක් මේ 10න් ගුණ කරලා ගන්න පුළුවන්. 60 වතාවක් 300. හරි. මේ දෙන්න 9000. හරි. එහෙනම් මේ එක එක් පදේ අපි දන්නවා. ඕක ආදේශ කරා සුළු කරන්න පුළුවන්. එහෙනම් විචලතාව කියන්නේ ගන්න මේ තියන්නේ මෙයා 9040. ඍණ 60 වතාවක් මේ තියන්නේ 300. ධන 9000. බෙදීම 10යි. right? මේ දෙන්න එකතු කරා මෙයාගෙන් බෙදුවා. උතන එනවා විචලතාවය. එතකොට 40 බෙදීම 10යි කියලා එන. උඩ 40යි උත්තර එන්නේ. උතනින් එනවා විචලතාව 4යි කියලා. මේ සුළු කරගන්න. මේක සුළු කරාම ඕනනම් සුළු කරලා බලන්න. හරි ඔයාලා කැල්ලේ ගෙනන්න. කැල් නැහැනේ. කැල් ගහන්න එපා. කැල් ගෙනියන්න දෙන්නේ නැහැනේ. කොලේක ලියලා සුළු කරලා බලන්න. මෙතන 18000 ගාණක් එනවා. 9 එන මේ 18යි 18000 ගාණක් එනවා. ඒකෙන් අඩු කරන්න මෙතන එනවා මෙතන හරියටම 18000. හරිනේ? 9040යි 9000 කියන්නේ 18040යි. 18040න් අඩු කරනවා 18000ක් කියන්නේ 40යි. 9000 මෙතන 40 අමතක කරන්න 9000යි 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 9000 කියන්නේ 18000යි. අමතරව 40ක් තියෙනවානේ. මේ 40 අපි ගත්තේ නැහැනේ. එහෙනම් ඒ 18 18 අර 40 එකතු කරාම
18040යි. 18040 ඍණ මෙතනින් එනවා ආයිපව 18000. හයවතාව 18යි 0.3යි 18000. 18040න් 18000ක් අඩු කරාම 40යි. අන්නේ 40 තමයි මෙතන ආයි 40න් 10 10න් බෙදුවම 4යි. විචලතා 4යි. ඔන්න ඔය විදිහට ගාන හදලා තිබ්බනම් ලකුණු 25ක් හම්බ වෙනවා. රයිට්. මේක අර ඔයාලා මෙන්න මේ සම්මත අංකන වලින් ලියා ගන්න මෙන්න මේ මැත්ස් වලින් මේක ලියාගත්තා නම් හරි ඔයාලට මේක හදා ගන්න පුළුවන්. ඇත්තටම තියෙන්නේ මෙතන මේ වරහන් ටික සුළු කරගෙන මේ යන්න විතරයි තියෙන්නේ. මේක මේ විදිහට ලියාගත්තා නම් ඔයාලට මේ ගාන හදා ගන්න ලේසියි. හරිද? ඔච්චරයි ගන්න.